ආයිබෝන් මං අද ඔබට මේ රටේ බැංකුවල තියෙන ඉතාමත්ම කුතුහලයේ අවුස්සන සුළු ලේඛනයක් පෙන්වන්න කැමතියි. එහි මුල් කොටස මේ බලන්න. දැන් ඔබට පේනවා මේ ලියවිල්ලේ අරාබි අකුරු කිහිපයක්. මෙන් කියවෙන්නේ අන්නෝර් නැමැති බැංකු සම්ප්‍රදාය සම්බන්ධව. දැන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියන එක කාරණයක් ආගමක් නිසා හෝ ජාතියක් නිසා විශේෂ සැලකුමකට කිසිවෙකු භාජනය නොකළ යුතුයි කියන කාරණය. එහෙම තත්වයක් තිබියදී මේ රටේ ප්‍රධානම දේශීය බැංකුවේ ගිවිසුම් පතකට ඉංග්‍රීසි සිංහල දෙමළට අමතරව අරාබි භාෂාවෙන් ලියවුණු ලියවිල්ලක් ඇතුළු වෙලා තියෙනවා. දැන් මේ ලියවිල්ලෙන් කියවෙන ගිවිසුම පාලනය වෙන්නේ මේ රටේ පිළිගත් නීතියකින් නෙමෙයි. මේ ගිවිසුම පාලනය වෙන්නේ විදේශීය නීතියකින්. ඒ බව එම ගිවිසුමේම පසුපස සඳහන් වෙන බැංකු කොන්දේසි යටතේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. දැන් ඕනම කෙනෙකුට ලංකා බැංකුවට ගිහින් මෙම අන්නෝර් බැංකුවේ ලියවිල්ලක් ඉල්ලා සිටින්න පුළුවන් ශරියා නීති යටතේ Tamanට ගිවිසුමකට ඇතුල් වෙන්න. මේ ඊටාත්ම සාකච්ඡාවට ලක් විය යුතු කරුණක් හැටියටයි මම අදහස් කරන්නේ. එම ආරාධනා කර සිටිනවා මේ රටේ ජනතාවට අපේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධව අපේ ආර්ථිකයේ පදනම සම්බන්ධව මෙතෙක් මේ රටේ පැවතිච්ච නීතියට අමතරව වෙනත් නීතියක් භාවිතා කරන්න ඉඩ සැලසෙන වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන්න මම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. මම හිතනවා මෙම අන්නෝර් බැංකුව සම්බන්ධව ඔබතුමන්ලා උනන්දු වී මේ කාරණේ සම්බන්ධව මැදිහත් වේවි කියලා. ස්තුතියි.